ජනත YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කෑමට පෙර සුප් බිව්වට පස්සේ මොකද වෙන්නේ කියලා. ගොඩක් අය සුප් බොන්නේ කෑමට පෙර අතුරු කෑමක් විදියට. හැබැයි ඔබ දන්නවද උණුසුම් සුප් එකක් බීමෙන් ඔබේ ජීර්ණ පද්ධතිය ඇතුළත විශාල වෙනසක් සිදු වෙන බව. හිස් බඩට සුප් එකක් ලැබෙන සැනින් ඒ ඇති උණුසුම මුළු ආමාශය පුරාම ඉතා වේගින් හා ඉතා මුදු ලෙස ඇතුළු වෙනවා. මෙය කිසිදු ආතතියකින් තොරව ඔබේ ජීවන ක්‍රියාවලිය අවදි කරන සංඥාවක් වැනිය. සාමාන්‍යයෙන් කෑමක් ලැබෙන විට ආමාශයේ මාංශපේශී තදවුව උණුසුම් සුප්තියේදී මාංශපේශී ලිහිල් කර ආහාරවල ගමන් මඟ වඩා සුමට කරනවා. එමගින් සුප් එකක් මගින් ආමාශය අම්ල මුදා හැරීම එකවර සිදු නොකර ඉතා ක්‍රමවත් හා සම්මර විදියට ආරම්භ කරනවා. සුප් වල ඇති දියරය සහ කෙඳි ඔබේ ඇතුළු මුදු ආරක්ෂිත ස්තරය සාධන අතර එමගින් ඊළඟට ඔබ ගන්නා බර ආහාර පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබේ සෞඛ්‍ය ගැන හිතනව නම් සුප් එකකින් ආරම්භ කරන එක අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ වලින් අප හමු වන තුරු සුබ දවසක්.